ස්තූපයක් හදලා. ඔයාලා දන්නවද ගවයෝ බලන්න ගිය ගොපළු දරුවෝ ගවයටක නිදැල්ලේ කන අතරේ ගංගා යුරේ වැලි වලින් චෛත්‍යයක් හැදේට වැලි ගොඩ කළා. ඒකට මලක් තියලා වැඳලා ඒ පිනට අදටත් දෙව්ලෝ ඉන්නවා. අදටත් ඉන්නවා දෙදුරුවෝ ඒ වැලි චෛත්‍ය හදපු ගොපළු කොල්ලන් අදටත් දෙව්ලෝ ඉන්නවා. එක රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ රහතන් වහන්සේ ආපස්සට බලනවා ජීවිතේ. මං රහත් වෙන්න පුණ්‍ය බීජය කොතනද ඉපදුවේ? ඒ කාලේ ඔහු වනේ යද්දී කුඹසක් දැකලා. කුඹස උට මල් ටිකක් තියලා චෛත්‍යයක් කියලා හිතලා වැඳලා. ඒ පිනේ අවතින පුලින තූපී රහතන් වහන්සේ කියලා වැලි වලින් ඒ චෛත්‍යයක් හදලා ඒ මොහොතට වැස්සන් කාපු ගමන් කඩාගෙන යනවා. වැලි සෑයක් හදලත් නිවන් දැක්කනම් මේ වාගේ උතුම් සෑරජානන් වහන්සේ නමක් පහන් සිතින් කළා නම් එහි විපාකේ සුළුපටු නෑ. චෛත්‍යයක් හැදීමේ විපාක තමයි අනිවාර්යෙන් එහි අග්‍රඵලය අමා මහ නිවන පිණිසම හේතු උපකාර වෙනවා. සෑයක් හැදීමේ විපාක. සෑයේ ගුණ පිරියම් කිරීමේ විපාක තමයි උපනෝපන් ජීවිතේ චර්ම රෝග හැදෙන්නේ. සෑය ඈතකට බබලන්නේ යම්සේද සෑයක හුණු පිරියම් කරපු කෙනා දෙවි මිනිසුන් අතර ඉපදෙද්දී බොහෝසී බබලනවා. එහි විපාක සෑයකට වැලි කෙටයක් හෝ කින් හෝ සම්බන්ධ වෙච්ච අය සෑයේ කොටස්කරුවන් බවට පත් වෙනවා. ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුන්තරෝ පුරිස ධම්මසාරති සන්තා දේව මනුන්සානං බුද්ධෝ භගවා